ඕනම පළවෙනි වීඩියෝ එක මම දැම්මා. මේ දෙවෙනි වීඩියෝ එක මේ පළවෙනි එක පොඩක් පැහැදිලිත් මදි. මේකේ දැන් අර පළවෙනි එකෙන් මම කියවනේ දැන් මේ දෙවියන්ගේ සිරස ප්‍රශ්න. එතකොට මේක මේ රාමුව ඇතුලේ මේ කොටුව ඇතුලේ ගයක් නිර්මාණය වෙනකොට ඔකේ තියෙන ප්‍රශ්න තමයි පවුල් අවුල් වෙන එක. ස්වාමියාට බිරිඳ නැහැ, බිරිඳට ස්වාමියා නැහැ, දරුවන්ට දෙමව්පියෝ නැහැ, දෙමව්පියන්ට දරුවෝ නැහැ, දෙමව්පියන් එළියට දානවා. ඒ වගේ ලොකු ප්‍රශ්න ගොඩක් මේවා මේ ජීවිතේට ගොඩාක් වැදගත් වෙනවා. අපි ගයක් ඉන්න නිමාන හදා ගන්නකොට සමහර දැන් ගියාම තියෙනවා ගෙවල් හදලා මේවා මේ බාගෙට හදලා ගරා වැටිච්ච ගෙවල් තියෙනවා. ඒවට හේතුත් මෙතනම තියෙනවා. එතකොට සමහර දෙමව්පියෝ මහපාට හදලා දානවා. ඒ වගේ හේතුත් මෙතන තියෙනවා. එතකොට දෙමව්පියන්ට දරුවෝ නඩත්තු කරගන්න බැරි වෙනවා කියන එක අහන්න නැති. ඒකට හේතුත් මේකේ තියෙනවා. පෞල් ජීවිතයේ සියලුම දේවල් වලට මේ හේතු මෙතන තියෙනවා. ඒකවා කවුරුත් කියලා දෙන්නේ නැහැ. දෙයක් කරනකොට ඉතින් මම අර පැහැදිලි කරන්නේ මම මේවා ජීවිතේ මිනිස්සුන්ගේ දුක් කරන සෑහෙන ප්‍රශ්න වලට ඉතින් මම කරන්න පුළුවන් උදව් කරලා තියෙනවා. මම දන්න මට්ටමින් හැමදේම අර මේවා කරන්න බැරි එක ලොකු අය ඉන්නවනේ. ඉතින් ඔය ඊට වඩා පහත් වෙන්න කැමති නැනේ. ලොකු උස් පහත් යාමක් නෙවෙයි මේක. අහිංසක මිනිහෙක් ගොඩ යනවා නම් ඒක තමයි වටිනාකම. ඉතින් මේකේ මුල්ගල් තියෙන එකේ ඉඳලා ඒකේ තියෙන ප්‍රශ්න, ගෙවල් දොරවල් වල තියෙන ලොකුම ප්‍රශ්න ටික මේක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ මේක හරියට කරගත්තොත් ආයේ ඒක ගැන හිතන්න දෙයක් නැහැ. ඉතින් මේ මෙතන මේ කාමරය ගන්න එකේ කියන්නේ ඒවා හරියටම ඉතින් තමන්ගේ ගෙවල් වල තියෙනවා. ඉතින් ප්‍රශ්න හැබැයි මම එක්කොටම දැන් ඔයාලගේ ඉන්න ගෙදරක තියෙන ප්‍රශ්න දැන් මොකද්ද කරන්න කියන ඒවා විසඳුනුත් තියෙනවා. මේකට විසඳුම් තියෙනවා. ඉතින් මේවා හරියට බලලා මේ කරගන්න නැති ප්‍රශ්න වලින් සමහරවුන් පරණ ගෙවල් වල ඉඳලා අලුතෙන් ගේ හදපුවාම හිටපු ගමන් කවුරු හරි එක්කෝ ගහක් ගලක් වගේ හිටියන් මැරුණා නැති වුණා කියලා කියන. ඒවට හේතුත් මේ වගේ තියෙනවා. ඒකට හේතුත් සමහර ගෙවල් වල තියෙනවා. ඉතින් ගෘහ මූලිකයට අපල වෙන විදියට දෝෂ. එතකොට ගෙදර කාන්තා බස්දට එතකොට ඉඩම දැන් ගේ ඇතුළ ගත්තත් ඉඩම ගත්තත් හතර කොන ගත්තාම බිරිඳගේ කොටසයි ස්වාමියේ කොටසයි කොටස් දෙකක් තියෙනවානේ. ඒවත් සාමාන්‍යයෙන් දැන් මම කොන්ට්‍රැක්ට් කරන කෙනෙක් විදියට බාස් කෙනෙක් සාමාන්‍යයෙන් ඉගෙන ගන්න ඕන හොඳටම මේවා. ඒ ඉගෙන ගන්න නැතුව තියෙන ප්‍රශ්න අම්මෝ ගෙවල් වල ගියාම ඉතින් දුක හිතෙනවා. මිනිස්සු සල්ලි වේදම් කරලා සල්ලි හම්බ කරලා සමහරලාට මේ හොයපු සල්ලි වලට කරපු දෙයක්වත් නැහැ. ගෙවල් හදන්න ගත්ත සල්ලි වලට කරපු දෙයක්වත් නැහැ. අන්තිමට බලනකොට ඉතින් මේ අර ඒකයි මම කිය මුල් ගල තියෙනකොට මුල් ගලේ තියෙනවා අපි ගේන්නේ කඩෙන් ගලක්නේ. ඒ වුණාට ඒක ගෙනල්ලා නේ අපි තියන්නේ. එහෙම හරියන්නේ නැහැ. ඒක අපි හරියට හදන්න ඕන. හදලා මේ පිරිත් කරලා ඒක පුරවලා ඒක තියෙනවා දාන්න ඒවා දාලා පුරවලා ගෙදර අඩුපාඩුවක් නොවන විදියට මේ දේවල් ඉස්සර සකස් කරගන්න ඕන. ප්‍රධාන මුල් ගල තියෙන කොටත් තියෙන තැනක් තියෙනවා. එක පැත්තක්. ඒ පැත්තට අල්ලලා ඒවා කයි මම අර කියන්නේ මේ වැඩ කරන බාසුන් නෑලම ඉගෙන ගන්නවා නම් ගොඩාක්ම වැදගත්. ඒ කියන්නේ ගෙදර අය දන්නේ නැහැ නේ ඔවා. එයාලා ඉතින් කියන එකනේ කරන්නේ. මේ ඉතින් මේවා දැනුවත් වෙන්න තමයි මම මේ කරන්නේ. මේ ඉතින් මේ දෙවියන් ගැන ඔයාලා දැන් දන්නේ නැහැනේ. දැන් දන්නවනේ. එතකොට මේ ඊශාන දිශාව සිරස කියනවත් මේවා හොඳට එතකොට මේ හැම ප්‍රශ්නයකටම උත්තර තියෙනවා. දැන් ඔය පෞල් ජීවිත අවුල් වෙන්න පවා මේවා බලපං. ගයක් හදලා ගියාම විරසක වෙන ප්‍රශ්න. මේවා නිරවුල් කරගන්න මම දානවා වීඩියෝ දානවා. මම දන්න හැම තාත්තෙම තමන්ට අලුතෙන් ගෙවල් හදන කට්ටියට මේවා මේ ඔළුවට අරගෙන තව කෙනෙකුට කියන්න හරි පුළුවන් නේ. මේව කරන්න එපා කියලා හරි. එහෙනම් මම මේ වගේ ගොඩාක් උත්තර දානවා. මේ එකින් එක දානවා. දැන් මම හෙට දැන් මේ දවස් ටිකේ වැඩ නැහැනේ. මම දැන් හෙට වෙන දරුවෙන් වැඩ වගේ පටන් ගන්නවා. මම මේ වගේ ප්ලෑන් ටිකේ දාන්නම් ඔය බේස් වල කරනවා. එතකොට මේ ගිවිච්චි පුපුරන්න හේතු ඊවල පුපුරන්න හේතු ඒ ටික මම දාන්නම්. කවුරුත් ඕවා මේ කියලා දෙන්නේ නැති එක විකටම් කියනවා. මම බලනවා. බැලුවට මම බැලුවා දැන් හරි දේ කියලා දෙන්නේ නැති නිසා මම මේක දාන්නේ. දැනට ওই ටික මම දාන්නම්. මේ විතර විස්තර තියෙනවා ගොඩක්. කට්ටිය ඔය මැසේජ් තියෙනවා. මම ඒවට බලලා එකින් එක දාන්නම් ඈ.